හරි අපි කෙලින්ම කතාවට බහිමු. අද අපි බලන්න යන්නේ ඉංග්‍රීසි භාෂාවේ හරිම පොඩි ඒත් ගොඩක් දෙනෙක්ව පටලවන වචන 4ක් ගැන. ඒ තමයි on, at, in සහ by. මේවා හරියටම පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ විග්‍රහයෙන් සරලවම ඉගෙන ගමු. ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක්. ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට මේ වගේ පුංචි වචන කොයි වෙලාවට කොතනටද දාන්නේ කියන එක ටිකක් සංකීර්ණයි වගේ දැනෙනවා. ඒත් කලබල වෙන්න කිසිම දෙයක් නැහැ. අපි මේක හරිම ලේසියෙන් විසඳ ගන්නයි යන්නේ. මෙන්න මේක නම් ටිකක් වැදගත් දෙයක්. අපි මේකට කියමු 80% නීතිය කියලා. මොකද දන්නවද? ඉංග්‍රීසි ව්‍යාකරණ කියන්නේ හැමතිස්සෙම exceptions. ඒ කියන්නේ ව්‍යතිරේක තියෙන දෙයක්. ඉතින් අපි මේ මූලික නීති ටික අල්ලගත්තම 80% වෙලාවට හරියන්න පුළුවන්. ඒක නියම ආරම්භයක් නේද? අපි මේ ගමන යන්නේ මෙන්න මේ විදිහටයි. මුලින්ම මේ නිපාත පද ගැටලුව හරියටම තේරුම් ගමු. ඊට පස්සේ ප්‍රවාහනය, ස්ථාන සහ කාලය කියන මාතෘකා තුන යටතේ මේ වචන පාවිච්චි වෙන විදිහ වෙන වෙනම බලමු. අන්තිමට මේ ඔක්කොම එකතු කරලා ලේසි සාරාංශයක් හදාගමු. හොඳයි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. ඒ කියන්නේ අපි ගමන් බිමන් යනකොට වාහනත් එක්ක මේ වචන සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. හරි. මෙතන තියෙන ප්‍රධානම වෙනස තමයි මේ. on පාවිච්චි වෙන්නේ බස් එකක්, කෝච්චියක්, ප්ලේන් එකක් වගේ ගොඩක් දෙනෙක් යන ලොකු පොදු වාහනවලට. හිතන්නකෝ ඒක ලොකු මතු පිටක් උඩ ඉන්නවා වගේ කියලා. හැබැයි ඉන්නේ කාර් එකක්, ටැක්සියක් වගේ පොඩි පෞද්ගලික අපි ඇතුලේ ඉන්න වාහනවලට. හැබැයි ඉතින් හැම නියතියකම වගේ මෙතනත් ව්‍යතිරේක තේරෙනවා. බෝට්ටු ගැන හිතුවොත් ඒක පොඩි පෞද්ගලික එකක් නම් ඉන බෝට් කියන්න පුරුවන්. ඒත් ඒක ලොකු නැවක් වගේ නම් කියන්න ඕනේ on a boat කියලා. අනිත් එක තමයි බයිසිකල්. බයිසිකල් එක අපි ඇතුලේ නෙමෙයි යන්නේ උඩනේ. ඒ නිසා හැම වෙලෙම කියන්නේ on a bicycle. දැන් බලමු by ගැන. by කියන්නේ අර දෙකටම වඩා වෙනස්. in සහ on වලින් කිව්වේ වාහනය ඇතුලේද උඩද ඉන්නේ කියන එකනේ. ඒත් by වලින් කියවෙන්නේ ගමන් කරපු විදිහ. ඒ කියන්නේ පාවිච්චි කරපු මාධ්‍ය. උදාහරණයක් විදිහට I came by car කිව්වම ඒකෙන් කියවෙන්නේ කාර් එකේ කියන එකට වඩා කාර් එක මගින් ආවා කියන එකයි. හරි, අපි ප්‍රවාහනය ඉවර කළා. දැන් යමු දෙවැනි කොටසට. ඒ තමයි ස්ථාන සහ තැන් ගැන කියන්න මේ නිපාත පද පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන එක. at කියෝ ගමන් මතක තියාගන්න ඕන වචනේ තමයි නිශ්චිත. හරියටම මැප් එකක තියෙන පොඩි තිතක් වගේ. meet me at my house කිව්වම ඒකෙන් කියන්නේ ගෙදර ළඟවත් පාරේවත් නෙවෙයි. හරියටම ගෙදර කියන නිශ්චිත තැනදී හමු වෙන්න කියලයි. on කියන වචනේ එන්නේ මොකක් හරි මතු පිටක් ගැන කියද්දි. මේසයක් උඩ, බිම උඩ වගේ. මතකද අපි කිව්වා on the bus කියලා? අන්නේ ඒ වගේ. බස් එකේ ඇතුලේ තියෙනෙත් ලොකු බිමක්නේ. ඒ මතු පිට උඩ ඉන්නවා කියන අර්ථයෙන් තමයි එතන on යෙදෙන්නේ. in කියන එක පාවිච්චි වෙන්නේ සීමාවකින් වටවුණු ඉඩක් නැත්තම් අවකාශයක් ගැන කියන්න. හරියට පෙට්ටියක් ඇතුලේ, හරි කාමරයක් ඇතුලේ වැඩි ඉන්න මොලගේ. යම්කිසි දෙයක් තුල කියන අදහස තමයි මෙතනින් එන්නේ. ස්ථාන ගැන කතා කරද්දී by වල තේරුම සම්පූර්ණයෙන්ම වෙනස්. මෙතන by කියන්නේ ළඟ, හරි කිට්ටුව හරි කියන එක. My house is by the park කිව්වොත් ඒකේ තේරුම ගෙදර තියෙන පාක් එකට යාබදෝ කියන එකයි. හොඳයි. අපි දැන් අපේ තුන්වෙනි කොටසට ආවා. මේකෙන් අපි බලන්නේ කාලයත් එක්ක. ඒ කියන්නේ වෙලාවන්, දවස්, මාස ගැන කියන්නේ මේ නිපාත පද යොදාගන්නේ කොහොමද කියලයි. කාලය ගැන කතා කරද්දිත් at එන්නේ නිශ්චිතම තැනට. ඒ කියන්නේ හරියටම ඔරලෝසුවේ වෙලාවක් කියන්න. at 5 pm, at 10:30, at midnight වගේ. ඒකෙන් කියවෙන්නේ හරියටම ඒ මොහොත. ඒකට කලිනුත් නෙමෙයි, පස්සෙත් නෙමෙයි. on පාවිච්චි වෙන්නේ at වලට වඩා ටිකක් ලොකු කාලයකකයකට. ඒ කියන්නේ දවස් සහ දින වකවානු වලට. on Monday, on my birthday, on Christmas day වගේ. දවසක් කියන්නේ පැය 24ක කාලයක්නේ. ඉතින් ඒක නිශ්චිත මොහොතකට වඩා දිගු කාලයක්. in වලින් ඊටත් වඩා ලොකු කාල පරාසයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ මාස, අවුරුදු, දශක වගේ දිගු කාල පරිච්ඡේද ගැන කියන්න අපි in පාවිච්චි කරනවා. මෙතන නිශ්චිත දවසක් ගැන කියවෙන්නේ නෑ. in September කිව්වම ඒ සැප්තැම්බර් මාසේ ඕනම දවසක් වෙන්න පුළුවන්. කාලයත් එක්ක by පාවිච්චි කරද්දී ඒකෙන් කියවෙන්නේ deadline එකක්. ඒ කියන්නේ අවසාන සීමාවක්. finish the report by Friday කිව්වම ඒකෙන් කියවෙන්නේ සිකුරාදා හෝ ඊට කලින් ඒ වැඩේ ඉවර කරන්න ඕනේ කියන එක. සිකුරාදා තමයි අවසාන සීමාව. හොඳයි.
අපි දැන් මේ කතා කරපු හැමදේම එකට එකතු කරලා සාරාංශයක් හදාගමු. මතක තියාගන්න මේක 80%ක්ම හරියන ප්‍රායෝගික මාර්ගෝපදේශයක්. මෙන්න මේ වගුවෙන් මුළු කතාවම එක බැල්මෙන් බලාගන්න පුරුවන්. AT කියන්නේ නිශ්චිතම දේවල් වලට තැනක් හෝ වෙලාවක්. on කියන්නේ මතු පිට සහ දවස්. in කියන්නේ ඇතුළත සහ දිගු කාල. by කියන්නේ ගමන් කරපු විදිහ ළඟ කියන එක සහ ඩෙඩ්ලයින් එක. මේක තමයි අපේ අසුබඩ C අනීතේ සාරාංශය. ඉතින් මේ නීති ටිකත් එක්ක මේ නිපාත පද ගන්න තිබුණු ගැටලු ගොඩක් දුරට විසඳෙන්න ඇති. දැන් තියෙන ප්‍රශ්න තමයි මේ ඉගෙනගත්ත දේවල් එක්ක මුලින්ම පුහුණු වෙන්න පටන් ගන්න හිතන්නේ මොන වචනේද?